හරි ආයුබෝවන් අදත් මනි පෝටල් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද ඔයාලගේ බිස්නස් එකට නැත්තම් මම කලින් කතා කරා බ්ලොගින් සීරීස් එකක් ඒවට අවශ්‍ය ලෝගෝ එකක් අවශ්‍ය අයිකන් එකක් හදාගන්න කියලා. ඉස්සෙල්ලම ඔයාලට ලේසිම සහ පහසුම platform එකක් තමයි canva.com කියන්නේ. ඉතින් මෙතන canva.com type කරාම ඔයාලට මේ වගේ screen එකක් එනවා. එතකොට මේ ධන ලකුණක් තියෙනවා මේ පැත්තේ. අන්න ඒක ක්ලික් කරලා ක්‍රියේට් ගහන්න. මෙතන අපිට සර්ච් කරගන්න පුළුවන් ලෝගෝ කියලා. ලෝගෝ කියලා ගැහුවම ආල්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පොඩි ලෝගෝයේ සයිස් එක සිලෙක්ට් කරගන්න. මේ ටී-ෂර්ට් එකට හදනවා නම් මේ විදිය. එතකොට YouTube channel logo එකක් හදනවා නම් අපි ඉස්සෙල්ලා යමු Twitch logo කියලා. මෙතන සිලෙක්ට් කරලා මේක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ලොගෝ එකේ අයිකන් එක වගේම ඔයාලගේ බිස්නස් Facebook ප්‍රොෆයිල් එකේ අයිකන් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය විදියට ඒ ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේකේ එඩිටින් කරගන්න කියලා. මම මේක උදාහරණයක් විදියට මම මේක හදන්න ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක්. හරි පැහැදිලි. එතකොට අපිට මෙතනින් එලිමන්ට්ස් යන්න පුළුවන්. එලිමන්ට්ස් ගිහිල්ලා දැන් ඔන්න මෙතන තියෙනවා සර්ච් එලිමන්ට්. මම හදන්නේ මේ කැට් නිෂ් එක කරගත්ත ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් පුසොන්ට ගොඩක් කැමති අය ඉන්නවනේ. ඉතින් මම කැට් කියලා මෙතන ගැහුවා. කැට් කියලා ගැහුවම ඔන්න පූස් එක් එනවා. මෙන්න මේක මම ඇඩ් කරගන්නවා. මේක ක්ලික් කරපු ගමන් මෙතෙන්ට ඇඩ් වෙනවා. හරිම ලේසි. මේ විදිහට වර්ඩ් වල වගේම මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට අපිට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් මෙතන ටෙම්ප්ලේට්ස් තියෙනවා. මෙන්න මේ ලෝගෝ ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. මේකක් අරගෙන එඩිට් කරගන්න පුළුවන්. නැත්නම් එලිමන්ට්ස් ගියාම මේ වගේ අයිකන්ස් දාගන්න පුළුවන්. ටෙක්ස්ට් එකට ගියාම ඔයාලට අවශ්‍ය ටෙක්ස්ට් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අප්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් ඔයා කැමති ඉමේජ් එකක් ඕඩියෝ ෆයිල් එකක් වීඩියෝ හදද්දි ඒ වගේ තියෙනවා නම් මෙතෙන්ට දාගන්න පුළුවන්. එතකොට ටූල්ස් වලින් පෙන් එක තියෙනවා ඩ්‍රෝ කරගන්න පුළුවන් මේ විදියට. අපිට මොන හරි ඩ්‍රෝ කරගන්න අවශ්‍යයි කියලා මේ විදියට ආය ලෝගෝ එක හදාගන්න ඩ්‍රෝ කරගන්න පුළුවන්. මම එහෙම මුකුත් කරන්නේ මෙතන සරලව පැහැදිලි කරන්න ඕන නිසා මම මෙන්න මේ ටෙක්ස්ට් ටයිප් එක සිලෙක්ට් කරා. මම මේකට දානවා කිටි හවුස් කියලා ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක් තමයි මම හදන්නේ. ඉතින් මේ විස්තර ටික හරිම ලේසියි. ඔයාලත් canva.com වලට ගිහිල්ලා බලන්න. ඉතින් මේ විදිහට ගත්තා ටෙක්ස්ට් ටයිප් එක. පොඩි වෙලාවක් යනවා ලෝඩ් වෙන්න. දැන් ඔන්න මම මෙන්න මේ ටෙක්ස්ට් එක ටයිප් කරගත්තා. සිලෙක්ට් කරගත්ත ටයිප් එක. මෙතන දැම්මා kitty world. kitty world කියලා ටී-ෂර්ට් ටයිප් එකක් වන්න kitty world. world කියලා දැම්මා. add to design දුන්නා. පොඩි කනෙක්ෂන් එරර් එකක් තියෙනවා. ඉතින් මම රීලෝඩ් කරන්න පුළුවන්. මේ Canva වල තියෙන විශේෂත්වය තමයි අපි මේ ඉන්ටර්නෙට් තිබ්බත් නැතත් මේ ඔයාලගේ ඩිසයින් එක සේව් වෙලා තියෙනවා ඊළඟ සැරේ යද්දි. ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කිසිම සේව් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ විදිහට ටෙක්ස්ට් එකක් දාගෙන බලමු. අපි නිකන් ටෙක්ස්ට් එකක් දාගමු. මේ විදිහට ගියාම kitty world කියලා අර විදිහට ගිහිල්ලා ටෙක්ස්ට් ඩිසයින් එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඩයිනමික් ටෙක්ස්ට් වලට ගිහිල්ලා kitty දාගමු. මෙතන wild kitty කියලා. ඒක තමයි හොඳ බ්‍රෑන්ඩ් එක wild kitty. මෙතනින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් එක වෙනස් කරන්න මේ විදිහට අවශ්‍ය නම්
එතකොට අපි බලාගමු දැන් ඔන්න කලර්ස් වෙනස් කරන්න පුළුවන් මෙතනින් ඉටලික්ද ඇනිමේට් කරන්න පුළුවන් ඔයාලා ඇනිමේෂන් එකක් හදනවනම් ට්‍රාන්ස්පරන්සි එක ඉමේජ් එකක් දාලා මෙතන ට්‍රාන්ස්පරන්ට් කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ අයිකන් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ. මේ ෂෙයා කියන බටන් එක ක්ලික් කරාම ඔන්න මේ කොපි ලින්ක් දීලා වෙන කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් එක සිලෙක්ට් කරා ඔතට ඔයාට අවශ්‍ය ෆයිල් ෆෝමැට් එක සිලෙක්ට් කරගන්න. අපි සාමාන්‍යයෙන් PNG තමයි ලෝගෝස් වලට යූස් කරන්නේ. එහෙම නැත්නම් JPG යන්නත් PNG කියලා සයිස් කරා එතන අවශ්‍ය සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. ෆයිල් ලිමිට් එක ඒ දේවල් කම්ප්‍රෙස් කරන්න අවශ්‍ය නම් මේකේ සාමාන්‍ය මේ ෆීචර්ස් පෙන්වන්නේ නැති වෙයි. ඔයාලගේ තියෙන Canva ෆ්‍රී එකක් නම් ඉතින් ඔයාලට සල්ලි ගෙවලා Canva ප්‍රීමියම් එක ගන්නත් පුළුවන්. මේ විදිහට ඩවුන්ලෝඩ් බටන් එක ගැහුවම මේක මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඉතාලම සරලයි. අපි ලෝගෝ එකක් හදා ගන්නවා නම් මේ විදිහට Canva භාවිතා කරන්න පුළුවන්.